කාලෙකදී ලිංගික අධ්‍යාපනය පාසලේ උගන්වනවට විරුද්ධව මේ හරහා මුළු මුලින්ම ළමා මනස දූෂණය කරන ආකාරයේ පොතක් මේක ගෙනිලා කොහොමද පන්තියේ පිරිමි ළමයි ඉස්සරහ ගෑනු ළමයින්ට කියවන්නේ. හැබැයි තව කාලෙකදී ලිංගික අධ්‍යාපනය පන්සලේ නොමිලේම උගන්වලා මාට්ටු තමයි පිටතින් සාදු දීපු ඇතුළතින් හාදු දීපු හාදු වයස අවුරුදු 14ක පාසල් දැරියක් ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් විහාරාධිපති හිමි සිවිල් ඇඳුමින් සැරසී කාන්තාවන් තිදෙනෙකු සමග විනෝද චාරිකාවකට සහභාගී වූ බව සඳහන් කරමින් විහාරස්ථානයේ කුස්සි තමල් නවයින් වංගාව. තව තියාගන්න මගේ අන්තපුරිය. ගන්න කියන කාලේ ඉඳන් ගෑනු පිරිමි ළමයි සාමණේර හාමුදුරුවරු තියන් ඉන්න සාදුලගේ සිද්ධි ඕන තරම් අහු වෙලා තියෙනවා. ඒවයිතින් ඒ වෙලාවල් වල පත්තු වෙලා නිවිලා ගියාට අටමස්ථානේ සිද්ධිය නම් එහෙම නිවිල යන ගානට නෙවෙයි මේ වෙලාවේ පත්තු උනේ. ඔන්න බලන්නකෝ තව ටික දවසකින් කියන්නේ නැද්ද කියලා අර ළමයා බලහත්කාරයෙන් පන්සලට ගිහිල්ලා වැඩේ කරගත්ත කියලා වගේ කතාවක්. මම දැක්ක එක අපිට ලෝහේ කෙනෙක් ඕන තරම් ගෑන් ළමයි අපයෝජන වෙනවලු. මේක එක සිද්ධියක් විතරයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලනවා පෙනීන්න. මෙච්චර ලොකු ප්‍රොසෙස් එකක යන්න ඕනේ නැහැ. අමාත්‍යවරියට පුළුවන් ඍජු මැදිහත් වීමක් කරන්න. සමහර වෙලාවට නීති යන පනත් හදාගෙන මැදිහත් වෙන්න ඕන අවස්ථාවේ. අපි හැමෝම හිතන් ඉන්නේ අපිව බේරගන්න බුදුදහම රකින්න ඉන්නේ හාමුදුරුවෝ කියලා. රකින්න ඉන්න තැනින් ඔහොම දෙයක් වෙනවා නම් තව මොන කවර කතාවද? මේ රටේ නීති මදි බං. ඔය වගේ අය උන් අරන් ඇවිල්ලා මෙහෙ එල්ලන්න ඕනේ. අරුම කතාව කියන්නේ මේ වගේ සිද්ධියක් වුණාම වෙනදට උඩ දාගෙන ගාන මාධ්‍ය මේ පර පේන්නවත් නැහැ. අදාළ නැති දේවල් වලට වොයිස් කට් දෙන සාදුලා ටිකත් මේ පාර හොයා ගන්නවත් නැහැ. ඔබ තරමේ මේ රටේ ප්‍රබල චරිත එකෙක්වත් මේ පාර සද්දයක් නෑ. ඇයි බලයයි බයයි නිසා. ඒක හොඳටම පෙනුණා. ඒක සාධාරණීකරණය කරන්න පෙරට ආපු චරිත ටික දැක්කම. නිකන් මේ පොඩි සංසිද්ධියට අනේ කවුරුවක් කලබල වෙන්න ඕන නෑ මහත්තුරු. ඒක අපි බලා ගන්න. දැන් මීට අවුරුදු 20කට කලින් අනුරාධපුරේ ගියා නම් ඒ තිබුණු අනුරාධපුරේ දැන් තියෙන්නේ. ඒ හාඳුරු මුකුත් කරලා නැද්ද? මේ පරයන්ට හෙන ගහන්න ඕනේ නැද්ද? පන්සලක පැත්ත පලාත යන්නේ නැති ගිහියෝ තමයි අද භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්නේ. පන්සල් සීමාවට නොයන ගිහියෝ තමයි භික්ෂුන් වහන්සේලාගේ විනය ගැන කතා කරන්නේ. නොඑක ආකාරයේ NGO නඩ එසෙන් AI තාක්ෂණය පවා භාවිතා කරමින් ස්වාමින්වහන්සේලාට විවිධ අන්නයේ මඩ පහර ගැහිම් සිද්ධ කරමින් ලොකු හානියක් මේ ශාසනය තුල සිද්ධ කරගෙන යනවා. යනවරු මට කියයි මම බෞද්ධ විරෝධියෙක් කියලා. පව් සිද්ධ වෙනවා කියලා. හිතන්න කියලා මට එහෙම වෙනවා නම් ඒ වගේ දේවල් කරපු සාදුලා කොච්චර බෞද්ධ විරෝධීද? කොච්චර පවක් සිද්ධ කරගන්නව ඇතිද? නිසා දැන්වත් සිවුර අසිපතක් කරගෙන වලිදාගන්න එකයි. සිවුර පලිහක් කරගෙන අපරාධ කරන එකයි. සිවුර අවියක් කරගෙන බලය පෙන්වන එකයි නවත්වන්න. මොකද ඔය කරන දේවල් වලින් පිරෙන්නේ සාදුල නෙවෙයි. මේ උතුම් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය. එක්ක සිවුරක් පොරෝගෙන පන්සලක් වෙන්න. නැත්නම් සරමක් පොරෝගෙන පවුලක් වෙන්න. ඔය දෙකම එක පාර කරන්න ගිහිල්ලා උතුම් බුදු දහම නැති කරන්න එපා කියලා. ඔය සාදුල ටිකට පේන්නත් එක්ක ෂෙයාර් this 100 seconds.